මම කැමති ඔයත් එක්ක කතා කරන්න ටික වෙලාවක් අපේ මේ හිතට එන සිතුවිලි පාලනය කරගන්න බුදුහාඳුරුවෝ කියපු ක්‍රම කීපයක්. සිතට එන ඒවායි අපි පාලනය කරගන්න ඕනේ නරක සිතුවිලි. හොඳ සිතුවිලි කොච්චර වැටුණත් කමක් නැහැ. කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව ඒවට මේ එහෙම ලිමිට් එකක් නැතුවම වැඩෙන්න දෙන්න ඕනේ. හැබැයි නරක සිතුවිලි ඒවට බුද්ධ ආගමේ කියන්නේ අකුසල විතර්ක. අකුසල විතර්ක. අකුසල චේතසික. අකුසල චිත්ත. සිතුවිලි අකුසල නේවා වැඩෙන එක නවත්තන්නත් ඕනේ, තියෙන ඒවා අයින් කරන්න. වැඩෙන එක නවත්තන්නත් ඕනේ, තියෙන එක අයින් කරන්නත් ඕනේ. ඕකනේ අර සම්මා වායාම වල පළවෙනිම කාරණේ. නූපං අකුසල සිතුවිලි උපදින එක වළක්වන්න ඕනේ. උපං අකුසල සිතුවිලි පුළුවන් තරම් අයින් කරගන්න. එතකොට මම ඔබත් එක්ක කතා කරනවා භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ දේශනා කරපු විතක්ක සංතාන සූත්‍රය අසුරු කරගත්තු කාරණා කීපයක් කොහොමද අපේ මනසට එන මේ සිතුවිලි විතර්කයන් අකුසල විතර්කයන් එක්ක අපි කටයුතු කරන්න ඕන. මේ ඇත්තටම මේ භාවනාවෙහි නියැලෙන යෝගාවචරයින්ට තමයි කියලා තියෙන්නේ. මේ දේශනාව සම්පූර්ණ මූලිකව ඉලක්ක කරන්නේ කෙලෙස් නිමා දමලා කෙලෙස් දුරු කරලා නිර්වාණය අවබෝධ කරගන්න වීර්ය වඩන පිරිසට. හැබැයි concept එකක් විදිහට මේක අපේ ඕනිම දෙයක් පාලනය කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. ඕනම සිතුවිල්ලක් කරගෙන මේ දිනදා ජීවිතේ යහපත් කරගන්න මේ ක්‍රමවේද ටික උදව්වක්. එහිදී බුදුහාඳුරුවෝ කියපු මොනවද ක්‍රම? පළවෙනි ක්‍රමය තමයි බුදුහාඳුරුවෝ ගන්නනවා මෙහෙම. ඔබගේ මනසේ අකුසල විතර්කයක් ගොඩ නැගෙන වෙලාවට මොනවද අකුසල විතර්ක? ලෝභ, ද්වේෂ, මෝහ ප්‍රධානයිනේ. ඔය ටික මුල් කරගෙන ඊර්ෂියාව, මානය ඔය තා ගොඩක් ඒවා. ප්‍රධානයි ලෝභ, ද්වේෂ, මෝහ. ඇලීම, ගැටීම සහ ව්‍යාකූලත්වය. නේ? අපහැදිලි. නැත්නම් අනවබෝධය පදනම් වෙච්ච තත්ත්වය. පළවෙනි එක ඇලීම, දෙවෙනි එක ගැටීම, තුන්වෙනි එක ව්‍යාකූල බව. මෝහය. අඳුරනේ කලුවල. මේ තත්වයන් තුන ඔබේ මනසේ ඇති වෙනකොට භාග්‍යවතුන් වහන්සේ අපට යෝජනා කරනවා අපි පළවෙනියෙන්ම උපායක් විදිහට පාවිච්චි කරන්න ඕනේ මේ සිතුවිලි අයින් කිරීම සඳහා හෝ පාලනය කිරීම සඳහා කුසල විතර්කයක් අප තුළ ඇති කරනවා. ඒ කියන්නේ අකුසල විතර්කය ආවම ඒකට ප්‍රතිවිරුද්ධ කුසල විතර්කය ඇති කරනවා. ඒක මෙහෙමයි. අකුසල විතර්කයේ ලෝභ නම් ඇති කරන්න කියනවා කොහොමද? අලෝභ. අකුසල විතර්කය ද්වේෂය නම් බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා ඇති කරගන්න කියලා අද්වේෂ. මෝහය නම් අකුසල විතර්කයේ බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා අමෝහය ඇති කරගන්න. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල ඇති කිරීමෙන් ඔබේ සිත තුළ සාමය උපදිනවා. සමාධිය ගොඩ නැගෙනවා. ඔබගේ හිත තුළ සැනසෙල්ල ගොඩ නැගෙනවා. මේක සරලව කිව්වොත් හිත ඉන්න එක වෙනුවට ඒකට ප්‍රතිවිරුද්ධ දේ හිතන්න පටන් ගන්නවා. සරලව. දැන්ට තියෙන එක වෙනුවට ප්‍රතිවිරුද්ධ එක ගොඩ නැගෙනවා. ඒක බුදුහාඳුරුවෝ උපමා කරන්නේ මෙහෙමයි. දක්ෂ වඩුවෙක් හෝ ඔහුගේ ගෝලයෙක් හෝ දරුවෙක් හෝ ඇණයක් අයින් කරන්න. ලීයක ගහලා තියෙන මේ ඇණයක් අයින් කරන්න පාවිච්චි කරන්නේ කුමක්ද? තව ඇණයක්. ඇණයක් අයින් කරන්න ලෑල්ලක ගහලා තියෙන පාවිච්චි කරන්නේ තව ඇණයක්. එතකොට ඒ ඇණේ තියලා තට්ටු කරාම
ලීයකින් අර ඇමිනිලා තියෙන ඇනේ ගැලවිලා යනවා. ඒ වගේ තමයි බුදුහාඳුරුවෝ මෙහිදී අපිට පෙන්නනවා සිතුවිල්ලක් අයින් කරන්න සිතුවිල්ලක්ම පාවිච්චි කරන්න. පැහැදිලිද? සිතුවිල්ලක් අයින් කරන්න සිතුවිල්ලක්ම පාවිච්චි කරන්න. ඒක හරිය දැන් ලංකාවේ පොඩි කාලේ ලංකාවේ ඉඳපු අය ඉන්නවනේ නේ. පොඩි කාලේ අපි ගම්වල අර මේ යද්දී රඳු කැලෑවල නේ කටු ඇනෙනවා. කටු ඇනුනම කොහොමද අයින් කරන්නේ? කටුව අන්න හරි. කටු ඇනුනම අයින් කරන්නේ කටුවකින්. එතකොට ඒ කටුව ඒ කියන්නේ අයින් කරන්න පාවිච්චි කරන කටුව හැමතිස්සෙම හොඳ කටුවක්. නේ? හොඳ කටුවක් ඈ. දෙහි කටුවක් වගේ හොඳ කටුවක් තමයි ගන්නෙ නේ. නිදි කුඹ කටු ගන්න. එතකොට එතන මොකක්ද කියන්නේ? නරක විස සහිත කටුව අයින් කරන්න විස නැති තියුණු ආයි කැඩෙන්නේ නැති හොඳ කටුවක් පාවිච්චි කරන්න. ඒ වගේ තමයි අපේ හිතේ ඇතිවෙන අකුසල විතර්කයක් කියන්නේ ඇනිච්ච විස කටුවක් වගේ තමයි. ඒක අයින් කරන්න බුදුහාඳුරුවෝ මජ්ක්‍ධිම නිකායේ විතක්කසංතාන සූත්‍රයේ අපිට පළවෙනියෙන්ම යෝජනා කරනවා අර දෙහි කටුවක් වගේ යකඩ කටුවක් පාවිච්චි කරනවා වගේ හොඳ සිතුවිල්ලක් ඇති කරගන්න. කුසල සිත්. ඒක මේ කියන කාරණාව ලේසි වැඩක් නෙමෙයි ඈ. ලේසි වැඩක් නෙමෙයි. කටුව උපමාවට ගත්තට මොකද මේ කියන්නේ අතටම power to power කියලා නේ බලයට බලයක් යොදවන